කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ මැෂින් එක ගැන විස්තරය. ඉතින් මේ මැෂින් එක මොකද්ද? මේකෙන් ගොතන්න නම් අපි ගොතන්න, ඒ කියන්නේ හෑන්ඩ්මේඩ් ගොතන්න දැනගෙන ඉන්න ඕනද? නැහැ. ඇත්තටම මේකෙන් ගොතන්න හරිම ලේසියි. ඉතින් මේකේ මෙන්න මේ වගේ අර අපේ රවුන්ඩ් ගාන මාක් කරන එකක් තියෙනවා. මේකේ මැෂින් 3ක් තියෙනවා. මේ මං ගාව තියෙන මේකේ ලොකුම මැෂින් එක. ඒ කියන්නේ මේකේ සයිස් 3කින් තමයි තියෙන්නේ. දැන් මං ගාව තියෙන මේ නීඩල් 48 මැෂින් එක. මේකෙන් තමයි අපිට පුළුවන් මේ ලොකු අයට බීනීස්, ඒ කියන්නේ අයිස් කැප් වගේ දේවල් ගොතන්න පුළුවන් මේකෙන්. තව අපිට පුළුවන් කාඩිගන් වගේ දේවල් ගොතන්න. මේකෙන් අපිට පොඩි බබාලගේ හැට් වගේ අයිස් කැප් වගේ දේවල් ගොතන්න බෑ. ඒක අපි ගොතන්න ඕනේ මීට වඩා පොඩි මැෂින් එකකින් තමයි ඒව ගොතන්නේ. ඒකේ මේ අර මං ඔයාලට කලින් පෙන්නුවා වගේ රවුන්ඩ් ගාන මාක් වෙන එකක් නැහැ. මේ ලොකු මැෂින් එකේ විතරයි ඒක තියෙන්නේ. ඉතින් මේකේ තව තියෙනවා මෙන්න මේ වගේ ටියුබ් පැනල් කියලා. අපි ගොතන්න ඕනේ මොන වගේ එකක්ද කියලා. ටියුබ් එක වගේ එකක්ද නැත්නම් පැනල් එකක් වගේ එකක්ද කියලා. ඉතින් මෙන්න මේවා තමයි මේකේ තියෙන්නේ. මං ඔයාලට ෂෝට් වීඩියෝ එකක් දාලා ඇති මම මේකෙන් ගොතන වීඩියෝ එකක්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේකෙන් ගොතන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මම පොඩි විස්තරයක් තමයි ඔයගොල්ලන්ට මේ මැෂින් එක ගැන අරගෙන ආවේ. ඉතින් මේ මැෂින් එක මම ගත්ත එකක් නෙමෙයි, මගේ බර්ත්ඩේ එකට gift එකක් විදිහට හම්බෙච්ච එකක්. ඉතින් මේ තියෙන්නේ ඒකේ box එක. මෙන්න මේ box එකේ සම්පූර්ණ විස්තරය මේකේ තියෙනවා. තව මම මගේ Facebook එකේ වීඩියෝ එකක් දාලා ඇති මේක අන්බොක්ස් කරන වීඩියෝ එක. ඒකේ මම මේක සම්පූර්ණ සෙට් කරගන්න විදිහක් දාලා තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකේ link එක description එකේ දාලා තියන්නම්. ඉතින් මේකත් එක්ක අපිට වූල් බෝල 4ක් හම්බ වෙනවා මේකේ දාලා තියෙනවා වගේ. ඊට පස්සේ නීඩල් වගේක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක සෙට් කරගන්න තව පොඩි එක එක දේවල් හම්බ වෙනවා. ඉතින් මේක මේ අපිට යාන් එක දාන්න එක එක විදි තියෙනවා. අපිට හොඳට තතට ගෙතෙන්න ඕන නම් එක විදිහකට, ඊට පස්සේ නිකන් නෝමල් ලූස් එකට වගේ ගෙතෙන්න ඕන එක විදිහට, ඒ විදිහට අපිට මේකෙන් ගොතන්න පුළුවන් විදි තියෙනවා. ඊට පස්සේ මේකේ මේ තියෙන්නේ මෙන්න මේ තව කොලයක් හම්බ වෙනවා මේකට. මේකේ අපිට තියෙන ඔක්කොම ටික සෙට් කරගන්න විදිහ මේ දේවල් ගැන. ඉතින් ඔන්න ඔහම තමයි මේකේ විස්තරය. ඊට පස්සේ මේකේ මේ අපිට ගොතන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති අර මේ බොක්ස් එක පිටිපස්සේ තිබුණා එකේ අයිස් කැප් වගේ දේවල් එක එක දේවල් ගොතන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මම මේකේ හැම නීඩල් එකම එක වගේ නෑ. ඔයගොල්ලෝ දකින්නද සුදු පාට නීඩල් එකක් මේකේ තියෙනවා. එතනින් තමයි අපි පටන් ගන්න. දැන් මේ නීඩල් එක සම්පූර්ණ වටයක් කරකුණාට පස්සේ මේ කවුන්ටර් එකේ එක කියලා වැටෙනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි අපි රවුන්ඩ් ගාන මැනගන්නේ. එතකොට අපිට දැන් අර ගොතනකොට රවුන්ඩ් ගාන හිතෙන් තියාගෙන ඉන්න ඕන නෑ. මේක කෙලින්ම රවුන්ඩ් ගාන අපිට වැටෙනවා. ඉතින් මේක තියෙන්නේ මේ ලොකු නීඩල් 48 මැෂින් එකේ විතරයි. ඉතින් මේකේ ගාන මට මතක විදිහට රුපියල් 9000 ගාණක් තමා වුණේ. මේක අරන් තිබුණේ Apple Red Company එකෙන්. ඉතින් මම ගත්ත එකක් නෙමෙයි, මට බර්ත්ඩේ එකට gift එකක් විදිහට හම්බෙච්ච එකක්. ඉතින් ඔන්නෝම තමයි මේකේ තියෙන්නේ. මේකේ අපේ නීඩල් ගාන සම්පූර්ණ මාක් කරලා තියෙනවා. පොඩියට මේකේ 48 වෙනකන් එකේ ඉඳන් 48 වෙනකම්ම මාක් කරලා තියෙනවා. ඉතින් මං ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මේකෙන් බීනි එකක් ගොතා ගන්න විදිය ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් ඔන්නෝම තමයි මේ මැෂින් එක තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් බීනි එකක් ගොතා ගන්න මහ වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10කින් වගේ අපිට මේකෙන් බීනි එකක් ගොතාලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙන් බිස්නස් එකක් උනත් පටන් ගන්න පුළුවන්. මේ තියෙන එකත් එක්ක හම්බුන එක වූල් එකක්, අනිත් වූල් ටික නම් මම පාවිච්චි කරන්න අරගෙන. ඔයාලට මම මේක අරගෙන තිබුණ තැන Facebook page එකේ link එකක් දාලා තියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මේක එහෙම ගන්න පුළුවන්. මේකෙන් ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට පොඩියට බිස්නස් එකක් පටන් ගන්නත් පුළුවන්. බීනිස් වගේ දේවල් ගොතලා shop වලට දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක වැදගත් වෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මේකෙන් ගොතන විදිහ අරගෙන එන්නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye.